සුබ දවසක් හැමෝටම. අද ක්‍රිස්මස් ෂොපින් ලොග් එකක් මං ගෙනාවේ. මුලින්ම ඉතින් මේ විදිහට පොඩ්ඩක් වටේ කැරකුණා. ඊට පස්සේ අපි රිච් ලුක් එකට ගියා. ඉතින් මේතෙන්ට නම් ඉතින් ගොඩක් ආසයිනේ යන්න ටොයිස් බලන්න. ඊට පස්සේ අපි ඇඳුනුත් චුට්ටක් බැලුවා. මම සමහර තැන්වල වීඩියෝස් ගත්තේ නැහැ. සමහර තැන්වල තමයි මේ අරගත්තේ. ඊට පස්සේ අපි ගියා මීගමේ අලුතෙන් දාලා තියෙන මේ ෂොප් එකට. මට නම නම් මතක නැහැ. මේ මොනවාද මේ එළියේ තමයි මේ මුලින්ම මේ යන තැනම මේ නැචරල් නෙමෙයි ආටිෆිෂල් ෆ්ලවර්ස් ලීව්ස් තියෙනවා ගන්න. ටිකක් ඉතින් පොඩක් ගණන් තමයි. උනාට ඉතින් ලස්සනයි දකිද්දි. මං ඒවත් පොඩ්ඩක් බැලුවා. දැන් මම මේ දෙවෙනි තට්ටුවට මං හිතන්නේ යන්නේ. එතනත් ටොයිස් තියෙන තැනක් බැලුවා. ඊට පස්සේ මම ගියා බෙඩ්ෂීට් තියෙන තැනට. ඉතින් බෙඩ්ෂීට් බැලුවා රෙඩ් කලර් එකකින් තමයි මම ගන්න වගේ තමයි බැලුවේ. ඒනට මම මේ පිලෝස් වල මෙෂර්මන්ට් එක මට මතක නැහැ. ඉතින් ආය අරගෙන දාන්න බෑනේ. ඒ හින්දා ඉතින් මම ගත්තේ නැහැ. මේ බලලා ආවා මහ ගන්නවා කියලා. එතනත් තව තැනක මම හිතන්නේ මේ ටොයිස් තිබුණා. එතනත් බලන්න ගියා. ඊට පස්සේ මේ කිචන් අයිටම් වගේක් තිබුණා. මක්ස් වර්ග මේ මග් එක මම හිතන්නේ 350ක් වගේ තමයි උනේ. ඒක ලස්සනයි. තව මේ වගේ තිබුණා ගොඩක් ඔය ටිෂු දාන ඒවා. දැන් ඔය අලුතින් ඇවිල්ලා තියෙනවනේ මේ ටිෂු දාන එක විදිහේ තියෙන ලී වගේ තියෙන එකක්. එහෙම ඔය බ්ලැක් කලර් මග් එක මම හිතන්නේ මේ සෙට් එකම 15000 ගාණක් වගේ තමයි. වීඩියෝ එක නම් චුට්ටක් කර හිට මෙහෙට යනවා. ඉතින් පොඩක් ගණන් ගන්න එපා. මේ වගේ කියුට් මග් එහෙම ගොඩක් තිබුණා. ඒ වගේම බොටල් තිබුණා. ඔය කෑම් පෙට්ටි, ලන්ච් බොක්ස් එහෙම මේ එතකොට මේ මං හිතන්නේ මේවත් වෝටර් බොටල් තමයි නේ. ඉතින් ටිෂු දාන්න පුළුවන් මේ කිචන් එකේ හරි ඔයාලගේ ටේබල් එකේ හරි තියන්න පුළුවන් මේ මොනවාද ටිෂුස් පාවිච්චි කරන්න. ඊට පස්සේ මේ බෑග් වාගයක් තිබුණා. මීට වඩා ලස්සන බෑග් තිබුණා. මම මේ හරියම හිතන්නේ වීඩියෝ කරගෙන නැහැ. මේ ආයේ මම මේ හරිය ෆ්ලවර්ස් ලීව්ස් බලන්න ගියා. ඉතින් තව ලොග් එකක් තියෙනවා. මම ඒක අරගෙන එන්නම්. අදට යන්නම්. බයි.